තරුණ ළමෙක් ගියාලු ගෑනු ළමෙක් බලන්න විවාහ වෙන්න. ඉතින් ගිහිල්ලා වාඩි වෙලා ඉන්නකොට පවුලේ ඥාතිත් එක්ක බුලත් හෙප්පුව අරගෙන ලස්සන ගෑනු ළමෙක් ආවලු ඉස්සරහට. බලන්න ගිය මනමාලයා ටක් ගාලා පැන්න ගමන් බුලත් හෙප්පුවට අත තියලා කිව්වලු මේ ළමයා මම බඳිනවා කියලා. ඉතින් ඒ ගෑනු ළමයාගේ දෙමව්පියෝ කිව්වලු ඔච්චර හදිස්සිද නෑ නෑ මං අදම බඳින්න. බොයිගේ අම්මලා කිව්වලු හදිස්සි වෙන්න එපා පුතා. නෑ නෑ මට අදම මෙයා බඳින්න ඕනේ. දැම්මම කැන්දන් යන්නම් කියලා කිව්වා. ඉතින් බලහත්කාරයෙන් මෙයා කියපු නිසා දෙමව්පියෝ කිව්වලු ආයෙනම් කමන්නේ අපි දෙමු කියලා. ගෑල්ලාම ලස්සනට ඇඳගෙන ඉඳලා තියෙනවා. ඉතින් ගෑල්ලාම අරගෙන ගෙදර ගිහින් කාමරේ ගෑල්ලාම කණ්ණාඩි මේසේ ගාව වාඩි වෙලා ඉස්සලම කටට ඇඟිල්ල දාලා මෙහෙක් කළා දස් සෙට් එකක් ගත්තා. හරිද? අරුව බැලුවලු මේ මොකද්ද කියලා. ඊට පස්සේ ඔළුව මෙහෙක් කළා වික් එක කැලෙවල. අල්ලකොට ඒක තට්ටේ. ඊට පස්සේ ඇඳුම් මාරු කරන්න කියලා මෙහෙක් කළා පපුවේ තිබුණු තාත් දෙකක් ගත්තා. වොෂුම් එකේ කියලා මූණ හොදන් එනකොට මූණට ඇසිඩ් ගහලා වගේ හැමතැනම ලපුණු. ගන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඉතින් මොනවා කරන්නද? අච්චර හදිස්සි වීම නිසා අවසානට ලැබුණේ ඊටාම අවලස්සන කාන්තාවක්. ඉතින් අපිට යක්ෂයා ලස්සන දේවල් ඉක්මනට පේනවා. හැබැයි ඒ ලස්සන දේ අපි පහුවෙන්න අපිට තේරෙනවා මොනතරම් මායාවකට මං අහුණාද. අද දෙවියන් වහන්සේට කියන්නේ හදිස්සි වෙලා තීරණ ගන්න එපා. ඔබ හදිස්සි වෙලා යන්න එපා. හදිස්සි වෙලා ඔබ තීරණ ගන්න එපා. ස්වාමීන් වහන්සේ ඔබට තබා තිබෙන සැලැස්ම ඊටාම අලංකාරයි, ඊටාම නිරෝගී, ඊටාම සාර්ථකයි, ඊටාම ජයග්‍රාහීකයි. ඔබ තව කෙනෙක්ගේ ආශිර්වාද දිහා බලලා එයා අපු ගමන් ආශිර්වාද ලැබුණේ කියලා බලාගෙන ඉන්න ඒ විදියට බලන අය බොහොම ඉක්මනට බොයිලර්ස් කුකුල්ලු වගේ ඒගොල්ලෝ විනාශ වෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ බලා සිටින්න තමුන්ගේ සවිය අලුත් කරගන්නවා.